හයි ඔන්න ටික දවසකට පස්සේ අලුත් vlog එකක් කරන්න ආවා. එහෙනම් අපි බලමුද wedding dress collection එකක් හදන හැටි. මුලින්ම මේ විදියට කැපිලා තියෙන කොටස් අපි නමලා අලව ගන්න ඕනේ. එතකොට තමයි finishing එකක් එන්නේ. මෙන්න මේ විදියට සාරි පොට දෙපැත්තේ, ඒ වගේම පල්ලුව රෙදි කොටස දෙපැත්තේ, නෙරිය ඒ හැම තැනකම අපි කට් කරපු පැත්ත ලස්සනට අලව ගන්න ඕනේ finishing එකට. මම මුලින්ම කරේ ඒ ටික. මේ තියෙන්නේ නෙරිය. ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ මහන පැත්තේ තියෙන beads අයින් කරන්න. මොකද නැත්තම් මහන්න බෑනේ. ඔයාලට පේනව නේද? මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි මැෂින් එකට අල්ලලා මහන්න ඕන නිසා ඒ ප්‍රමාණ ටිකේ තියෙන beads පබලු අපි මෙන්න මේ විදියට අයින් කරගන්න ඕනේ. එහෙම කරාම ඉතින් මෙන්න මේ වගේ ගොඩක් පබලු එකතු වෙනවා. මේ තියෙන්නේ ජැකට් එක. අපි ජැකට් එකේ කොටස් මහන ගමන් තමයි වර්ක් කරන්නේ. මොකද මැව්වට පස්සේ හැමතැනක්ම වර්ක් කරන්න බැහැනේ. ඉතින් අපි ජැකට් එකේ කර වටේටම කට් බීඩ්ස් අල්ලලා තියෙන්නේ. මේක ඉතින් කරේ අපේ දෙවෙනි අක්කා. මොකද සෑහෙන ඉවසීමකින් කරන්න ඕනේ වැඩක්. සහ එක එක බීඩ් එක ඇල්ලුවේ නැත්නම් ඒ ලයින් එක ඇදේ යනවා. ඊට පස්සේ ජැකට් එකේ අත වටේටත් අපි පබලු ලයින් එකක් දැම්මා. මොකද එතන පොඩි නීට්නස් එක මදිකමක් තිබ්බ නිසා අපිට හිතුණා ලයින් එකක් යවුවොත් එතන ලස්සන වෙයි කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඔසරියේ රෙදි කොටස. ඒ කියන්නේ පහළට අඳින රෙදි කොටස. ඒකට අපි මෙන්න මේ විදිහට තමයි ලයිනින් කරන්නේ. ලයිනින් එක අපි යටට අලවනවා. මොකද මහන්න බෑනේ මේකේ යට ගොඩක් ගල් වර්ක් එකක් නේ තියෙන්නේ, ස්ටෝන් වර්ක් එකක් නේ. ඒ නිසා. ඔන්න ඉතින් දෙවෙනි දවසත් ආවා. දෙවෙනි දවසෙත් අපි ඉතින් මේ සාරි එකත් එක්කම තමයි හිටියේ. මොකද මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මේ තියෙන්නේ ඔසරියකේ පල්ලුව. ඒ කියන්නේ ඔසරිය එකක් ඇඳහම මුලින්ම ඉස්සරහට පේන්නේ අපේ රෙද්දේ ඉස්සරහ කොටස. අන්න ඒ කොටස. ඒකට සාමාන්‍යයෙන් heavy work එකක් දානවනේ ළමයි. ඒක තමයි අපි දැන් මේ කරන්නේ. එකින් එක පබළු අරන් දවස් ගානක මහන්සියකින් තමයි ඉතින් ලස්සන ඔසරිය එකක් සාරි එකක් ඕනෙම ඇඳුමක් මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තියෙනවා බ්‍රයිස්මේඩ්ගේ ජැකට් එක. ඒක ලස්සනට වර්ක් කරා මෙන්න මේ ෆ්ලවර්ස් වලින්. හරිම ලස්සන කලර්ෆුල් කලර්ස් ටිකක් ඒකට තියෙන්නේ. ඔලිව් ග්‍රීන් වගේ කලර් එකකින් තමයි අපි මේ බ්‍රයිස්මේඩ්ගේ ඩ්‍රෙස් එක කරේ. බ්‍රයිස්මේඩ්ගේ ජැකට් එකට තමයි ලොකු වර්ක් එකක් අපි දැම්මේ. එන්නකෝ ඉතින් වෙඩින් ඩේ එක දවස බලන්න. මෙන්න තියෙනවා වෙඩින් ඩේ එක දවස. අපි හදපු ලස්සන කැන්ඩියන් එක තමයි මේ තියෙන්නේ. ඔන්න බලන්නකෝ අපේ බ්‍රයිස්මේඩ්ගේ ෆයිනල් ලුක් එක. ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ ලස්සන වැඩ ඔක්කොගෙම මුල් හිමිකරු සැලොන් ජයන මොනසිංහ. ඔයාලටත් පුළුවන් එයාට කියලා මේ වගේ ලස්සන අවුට්ෆිට් හදාගන්න. මායාවන් හංගමේ සියාවක් වත්මුති ඇගිරුම ඇතින් විඳෙමි. රූපයේ මන බන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මා තනිවෙමි. මෙන්න ඉන්නවා අපේ ගෲප් එක. දවස් ගානක මහන්සිය මේ විදියට දැක්කෙද්දි හරිම සතුටුයි. අපිත් ඉතින් අද වෙඩින් එකට ගියා. ඊට පස්සේ හොඳට එන්ජොයි කළා. මෙන්න මේ විදියට අපි ගියා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි. ආදරේ ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න.